සුබවත් දවසක් සියලු දෙනාටම. අද මට හිතුණා ඔයාලට කියලා දෙන්න ඕන කියලා තමන්ගේ හඳහනේ තියෙන බාධක ග්‍රහයන් ගැන. එතකොට නම කිව්වහම තේරෙනවනේ මේ බාධකය කියන තැන. එතකොට මේ ජන්මපත්‍රය තුළ බාධක ග්‍රහයා කියනකොට මේ හැම කෙනෙකුටම තමන්ගේ ජන්මපත්‍රයේ බාධක ග්‍රහයක් ඉන්නවා. මේ බාධක ග්‍රහයා කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේෂ ලග්නයට. මේෂ ලග්නයේ බාධක ග්‍රහය වෙන්නේ සෙනසුරු. එතකොට අපි හිතන්නකෝ කටක ලග්නය කියලා. කටක ලග්නය ගත්තොත් බාධක ග්‍රහය වෙන්නේ සිකුරු. එතකොට මේ ග්‍රහයන්ගේ මේ ග්‍රහය හැමදාම එකම තැනක ඉන්නේ නැහැ. මේ ග්‍රහය යනවා. තැනින් තැනට මාරු වෙනවා. එතකොට මේ මාරු වීම හරහා ඒ යන ස්ථානයක යම් යම් බාධාවන් අපිට ඇති කරනවා. ඉතින් ඔක ලොකු දීර්ඝ කතාවක් ඉතින්. සමහරක් වෙලාවල් වලට අපි හිතන්නේ නැති වෙන විදිහට මේ බාධක ග්‍රහය හරහා බාධාවන් එනවා. ඒවා සාමාන්‍ය මාරක බාධක වෙන්නත් පුළුවන්. ඉතින් ජන්මපත්‍රයක් හරියාකාරව පරීක්ෂා කරලා තමන්ගේ ජීවිතයට එන බාධාවන් යටපත් කරගන්න උත්සාහවන්ත වෙන්න.